ආයුබෝවන්. ඉතින් අද අපි රසවත් කොකිස් ටිකක් හදාගමු කරපිංචා එහෙම එකතු කරලා. ඉතින් ලොකු කුඩා කවුරුත් කැමති කොකිස් කන්න හදාගන්නත් ඉතාමත්ම පහසුයි. හැබැයි ඉතින් මිශ්‍රණය හරියට හදාගන්න ඕනේ. ඒ වගේම තමා අච්චුවත් හොඳට තියෙන්න ඕනේ. ඉතින් අච්චුව හොඳට නැත්තම් කොකිස් ටික ගලව ගන්න බෑ. අපි කඩේ හාල් පිටි වලින් ග්‍රෑම් 350ක් ගන්නවා. බිත්තරයක් අරගන්නවා. ඒ වගේම තමයි මේ විදිහට කරපිංච ටිකක් අපි පුංචියට කපලා එකතු කරලා ලුණු ටිකකුත් ඒකටම එකතු කරනවා. දැන් කිරි කෝප්ප 3ක් මම මෙතන අරන් තියෙනවා. ඉතින් ඒ කිරි ටිකත් හොඳ ඝනකමට හදාගන්න. වේලිච්ච පොල් වලින් කිරි ගන්නවා නම් ඉතින් හරි කිරි රසට අපිට හදාගන්න පුළුවන් අපේ කොකිස් ටික. ඉතින් මේ විදිහට අපි අපේ පිටි මිශ්‍රණය ටිකක් කලවම් කරගෙන ඊට පස්සේ කිරි ටික එකතු කරලා අපි මිශ්‍රණය හදාගන්න ඕන. මේ බැටර් එක ගොඩාක් ඝනකමට තිබුණොත් එහෙම අපේ කොකිස් ටික ක්‍රිස්පි විදිහට ගන්න බෑ. කර ගාලා හැපෙන විදිහට ගන්න බෑ. ඒ වගේම තමයි ගොඩාක් දියාරු වුණොත් කොකිස ගොඩාක් සිනිදු වෙනවා. එතකොටත් ඉතින් කැඩෙනවා අල්ලනකොටම. ඉතින් ඒ වගේ වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි කිරි ටික පොඩ දාලා හොඳට මේක කලවම් කරගන්නවා. ඒ වගේම තමයි දැන් මට නම් කිරි කෝප 3ම ගියා. ගන්න පිටිවල හැටියට මේක ඉතාමත්ම පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිහට මිශ්‍රණය හදාගෙන අපි ඒකට කහ පොඩ්ඩකුත් එකතු කරගමු ලස්සන වෙන්න. ඉතින් සමහර අය මිරිස් කෑලි එකතු කරනවා, මිරිස් කුඩු එකතු කරනවා, කලරින් එකතු කරනවා. ඒ වගේ දේවලුත් එකතු කරලා කොකිස් හදනවා. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ අපි පැය භාගයක් විතර මේක තියන්න ඕනේ. ඊට පස්සේ තමයි කොකිස් ටික මේ විදිහට හදාගන්නේ. අච්චුව ටිකක් රත් කරගන්න ඕනේ තෙලේ තියලා. ඊට පස්සේ අපේ මේ මිශ්‍රණයට තියලා මෙන්න මේ විදිහට ආපහු තෙලට තියන්න ඕනේ. ඉතින් කොකිස් අච්චුව රත් වෙලා තියෙන්න ඕනේ. නැත්තම් මිශ්‍රණය කොකිස් අච්චුවට අල්ලන්නේ නැහැ. ඒ වගේම තමයි අච්චුව එකපාරට තෙලේ තියන්නත් එපා. යට එතකොට හොඳට කොකිස හදාගන්න බැරි වෙනවා. ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා තියන් ඉඳලා මේ වගේ කූරක ආධාරයෙන් අපි කොකිස ගලව ගන්න ඕනේ. ඉතින් ඒ කූරම ආධාරයෙන් අපිට පුළුවන් කොකිස එහා මෙහා හරවමින් කොකිස් ටික කොම හදාගන්න. මේ විදිහට. ඉතින් ඕගොල්ලොත් හරිම පහසුයි මේ විදිහට හදලා බලන්න. මම අර කියපු විදිහට කොකිස් අච්චුවත් රත් කරලා එහෙම ගන්න. ඉතින් ඔයාලා මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. නැවත දවසක අපි ආයිත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ඉතින් ප්‍රාර්ථනා කරනවා. මාත් එක්ක දිගටම රැඳී ඉන්න කියලාත් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාලා හැමෝටම ආයුබෝවන්.